අයිබෝන් ඩබින් වලට උනන්දුවක් ආසාවක් තියෙන කට්ටියට තමයි මේ ටිප් එක. සාමාන්‍යයෙන් අපි ඩබින් එකකදී කෑම හැම පාවිච්චි කරන්නේ නැහනේ නේ. ඒ කියන්නේ කන ගමන් ඩබින් කරන්නේ නැහනේ. හැබැයි ඩබින් සීන් එක නැත්තම් හඬ කැවීමකදී කන දර්ශනයක් තිබ්බොත් අපි කොහොමද ඒ කන දර්ශනය ඩබ් කරන්නේ වොයිස් කරන්නේ? මං ඩයලොග් එකක් කියන්නම්. අපි හිතමු මෙහෙම. හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය එතනින් වෙන් වෙලා ගියේ. ඔය ඩයලොග් එක අපි කියමු මොන හරි කන ගමන්. හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. හරි? හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. අන්න ඒ වගේ අපි කටේ කෑම තියනවා කියලා මවාගෙන හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. අන්න ඒ වගේ කටේ කෑම තියෙනවයි කියලා හිතින් හිතාගෙන තමයි වොයිස් කරන්නේ. අපි ඒ වගේම වෙන හඬකින් බලමු. මේ වගේ එකකින් හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. ඕකම කෑම කන ගමන් කියන්නම්. හරි? හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. අන්න ඒ වගේ තමයි ඉතින් කටේ කෑම තියෙද්දි අපි කතා කරන්නේ. වාට එක පාට පුරුදු වෙන්න අපහසු නම් අමාරු නම් ගෙදර ඉන්න ගමන් මොන හරි කන ගමන් ප්‍රැක්ටිස් වෙන්න. කන ගමන් වාගේ රියල් වොයිස් එකෙන් ප්‍රැක්ටිස් වෙන්න. ඒ වගේම තමයි වාට හඬවල් වෙනස් කරන්න පුළුවන් නම් ඒ වෙනස් කරන හඬකිනුත් ඒ වගේම කන ගමන් ප්‍රැක්ටිස් වෙන්න. තේරුණානේ? හැමෝම එතෙන්ට ගියාට පස්සේ තමයි කට්ටිය වෙන් වෙලා ගියේ. අන්න ඒ වගේ එතකොට කටේ කෑම තියනවා කියලා හිතාගෙන ඒ විදිහට මවාගෙන තමයි ඒ හඬ කැවීම සිද්ධ කරන්න ඕනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් තවත් ටිප් එකකින් හම්බ වෙමු. ජය වේවා.